අයිබෝන් මිතුරනි අද අපි රුසියාව විසින් භාවිතා කරන දියුණුතම හෙලිකොප්ටර් යානාවක් වන කැමෝ KA-52 එලිගේටර් යානාව ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔබ කැමති නම් තවමත් අපගේ channel එක subscribe කරන්න නැති නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කිරීමෙන් ඔබට මෙවැනි videos upload කළ වහාම notification එකක් මගින් ඒ බව දැනගත හැකියි. මෙවැනි videos ටිකටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. KA-52 එලිගේටර් යනු නවීන රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් වන අතර එහි අද්විතීය කොක්සියල් රොටර් පද්ධතිය උසස් ගුවන් යානා සහ ආයුධ බලය සඳහා ප්‍රසිද්ධයි. එය කැමෝ ඩිසයින් බියුරෝ විසින් පෙර නිර්මාණය කරන ලද KA-50 බ්ලැක්ෂාක්හි පරිණාමයකි. සම්පූර්ණ නාමය කැමෝ KA-52 එලිගේටර් වන අතර නේටෝ වාර්තා නාමය ඕකුම්බී වේ. මෙම ප්‍රහාරක හෙලිකොප්ටරය නිෂ්පාදනය කිරීම සඳහා වර්ෂ 1987 දෙසැම්බර් 14 වෙනි දින සෝවියට් අමාත්‍ය මණ්ඩලය විසින් නියෝග කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලදී. අනෙකුත් කැමෝ හෙලිකොප්ටර් මෙන් කොක්සියල් සෙන්ටර් භ්‍රමණ රොටර් පද්ධතියකින් සමන්විත වන අතර ඒ සමස්ත ටේල් රොටර් නැත්නම් වල්ග කොටසේ පවතින රොටරය ඉවත් කොට භෞතික විද්‍යා මූලධර්ම වලට අනුකූලව ප්‍රධාන රොටරයටම සම්බන්ධ කරමින් යානයේ ඒරෝබැටික් ගුණාංග වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත. එම නිසා එයට ක්ෂණික හැරවීම ඇතුළු විවිධ වෙනස් හැසිරීම් සිදු කළ හැකියි. ඒ අනුව යානයේ හැරවීම සහ වෙනත් උපමාරු හැකියාවන් පාලනය කරනුයේ ප්‍රධාන රොටරය මත ඇති එකිනෙකට විරුද්ධව භ්‍රමණය වන රොටර්වල වේගය වෙනස් කිරීමෙනි. නිෂ්පාදනයෙන් අනතුරුව පළමු ගුවන් ගමන වර්ෂ 1997 ජූනි මාසයේදී සිදු කළ අතර රුසියානු ගුවන් හමුදා සේවයට ඇතුළත් වූයේ වර්ෂ 2011 දී. යානයේ පිරිවිතරගෙන අවධානය යොමු කිරීමේදී සියලු කාලගුණික තත්ත්වයන්, දිවා රාත්‍රී ප්‍රහාර සහ ඔත්තු බැලීමේ හෙලිකොප්ටරයක භූමිකාව සඳහා නිර්මාණය කළ මෙම යානය මෙහෙයවීම සඳහා කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙක් අවශ්‍ය වන අතර ඔවුන් නියම සහ ආයුධ පද්ධති නිලධාරී ලෙස හඳුන්වා දිය හැකියි. දිග මීටර් 16ක් පමණද, උස මීටර් 4.93ක් පමණද, ප්‍රධාන රොටර් විස්කම්භය මීටර් 29ක් පමණද, ශුද්ධ බර කිලෝග්‍රෑම් 7700ක් පමණද, උපරිම ගුවන් ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 10800ක් පමණද වෙනවා. යානයට ක්ලිමෝ VK2500 ටර්බෝ ෂාෆ්ට් එන්ජින් දෙකක් මගින් බලය සැපෙන අතර එමගින් එක් එන්ජිමකින් අශ්වබල 2400 බැගින් අශ්වබල 4800ක බලයක් සැපේ. කොක්සියල් කොන්ට්‍රා රොටේටිංగ్ රොටර් සිස්ටම් එනම් වල්ග කොටසේ රොටරයක් නොමැති පද්ධතිය මගින් යානයට අද්විතීය හැකියාවන් ලබා දී තිබෙනවා. වේගය පැයට කිලෝමීටර් 300ක් පමණ වන අතර වරක් ඉන්ධන පුරවාගත් පසු මෙහෙයුම් පරාසය කිලෝමීටර් 4600ක් පමණ වේ. ආයුධ කිරී අවධානය යොමු කිරීමේදී මිලිමීටර් 30ක ශිපනෝව් 2A42 ඔටෝ කැනන් එකක් දැකිය හැකි අතර මිසයිල් ලෙස AT-9 වික්‍රෝ, AT-16 වික්‍ර-1 තැංකිනාශක මිසයිල්ද, ඉග්ලා 5 ගුවන් සටන් සඳහා යොදා ගන්නා මිසයිල්ද, KH-25ML ගයිඩඩ් මිසයිල්ද, විවිධ රොකට් සහ විවිධ බෝම්බ වර්ග හැසිරවීමේ හැකියාව ඇත. දියුණු රේඩර් හැකියාවන්, විද්‍යුත් දෘශ්‍ය ඉලක්ක පද්ධති එනම් FLIR, ලේසර් රේන් ෆයින්ඩර්ස්, රේඩාර් අනතුරු ඇඟවීමේ ග්‍රාහක, ලේසර් අනතුරු ඇඟවීමේ පද්ධති වැනි විවිධ තාක්ෂණයන් මෙහිදී විශේෂ කොට දැකිය හැකියි. බහුක්‍රියාකාරී සංදර්ශක එනම් MFDS පද්ධති සහිත සම්පූර්ණ ඩිජිටල් වීදුරු නියම කුටියක් මෙහි දැකිය හැකියි. යානයේ ප්‍රභේද කිරී අවධානය යොමු කිරීමේදී KA-52, KA-52K Catran, KA-50N Night Shark, KA-52 එරඩෝගන් සහ KA-52M වැනි විශේෂ ප්‍රභේද හඳුන්වා දිය හැකියි. KA-52 යනු මුල් නිෂ්පාදන මූලාකෘතියයි. KA-52K Catran යනු නැව්වල යෙදවීම සඳහා නිර්මාණය කර ඇති නාවික ප්‍රභේදයක් වන අතර කෙටි රොටර් බ්ලේඩ් සහ නැමිය හැකි පියාපත් දැකිය හැකියි. KH-35 සහ KH-38 මිසයිල් භාවිතා කිරීමට සැලසුම් කර ඇත. KA-52M යනු වැඩි දියුණු කළ රේඩාර්, දිගුදුර මිසයිල් සහ වැඩි දියුණු කළ පැවැත්මක් සහිත නවීකරණය කරන ලද අනුවාදයක් විය. සුපර් එලිගේටර් යන අනුවර්ත නාමයෙන් මෙය හඳුන්වනු ලැබේ. KA-52-2 එරඩෝගන් යනු ආසන දෙකක ටැන්ඩම් නියම කුටියක් සහිත තුර්කියට අලෙවි කිරීමට නිර්මාණය කළ අනුවාදයකි. අද අප කතා කරන මාතෘකාව වන කැමෝ KA-52 එලිගේටර් යනු රුසියානු ගුවන් හමුදා සඳහා ආසන දෙකකින් යුතු නියම කුටියක් සහිත ඉහළ වැඩි දියුණු කිරීම කළ අනුවාදයක් විය. මෙහෙයුම් භාවිතය ගැන අවධානය යොමු කිරීමේදී රුසියානු ගුවන් හමුදාවන් විසින් බහුලව භාවිතා කරන අතර සිරියාවේ සහ යුක්‍රේනයේ සටන්වල භාවිතා විය. එය සමීප ගුවන් ආධාරක යුද්ධ ටැංක විනාශ කිරීම සහ යුද්ධ පිටියේ ඔත්තු බැලීමේ භූමිකාවන් ඉටු කරමින් සිටි. සමහර අවස්ථාවලදී මෑන් පෑඩ්ස් වලට ගොදුවීමට ඇති අවදානම ගැන විවාදාපන්න තත්ත්වයක් පවතී.
මේ කැපී පෙනෙන ලක්ෂණ ලෙස කොක්සියා රොටා නිසා ඉහළ උපමාරු හැකියාව, බර අවි ආයුධ සහ නිර්වාද්‍ය ප්‍රහාරක හැකියාවන්, උසස් සංවේදක සහ හොඳ යුද පිටියේ හැකියාවන් දැකිය හැකි විය. තවද සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානාවල දැකිය නොහැකි ඉජෙක්ෂන් සීට්ස් මෙහි දැකිය හැකි අතර ඒ හෙලිකොප්ටරයක දුර්ලභ ලක්ෂණයකි. අනතුරකදී ආසනයේ යානින් ඉහළට එසවීමේදී ආසනයේ රොකට්ටුව ක්‍රියාත්මක වීමට පෙර රොටර් බ්ලේඩ් ගැලවී යයි. නැත්නම් රොටර් බ්ලේඩ් නිසා නියමුවට හානි සිදුවිය හැක. දුර්වලතා ලෙස නිෂ්පාදනය සහ නඩත් වියදම් අධික වීම, නවීන මෑන් පෑඩ්ස් මිසයිල් වලට එරෙහිව සීමිත ආයුධ ආරක්ෂාව, වඩා දියුණු ගුවන් ආරක්ෂක හේතුවෙන් අධිතීව්‍ර ගැටුම් කලාපවල පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව වැනි දුර්වලතා දැකිය හැකියි. කෙසේ නමුත් මෙම යානා රුසියානු හමුදා සතු ඉතා වටිනා වත්කමක් වන අතර සතුරු හමුදාවලට ප්‍රබල විරුද්ධවාදයක වීම අනිවාර්ය වේ. මේ වනතෙක් අපගේ channel ඔබ subscribe කර නොමැතිනම් subscribe කර bell button එක click කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්න like කරන්න, අපේ videos වලට comment කරන්න, ඒ වගේම share කරන්න. නැවත දවසක මෙවන් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.